ඉතින් හාල් ආනයන කරලා නම් ඒකාධිකාරී බිඳින්න හදන්නේ. හරිද? එහෙනම් ඔය ඔක්කොම කරන්න පුළුවන් නේ. රටේ නිෂ්පාදනය ඇති වී තිබෙනවා. රටේ නිෂ්පාදනය ක්‍රමවත්ව බෙදා ගැනීම සඳහා බෙදා හැරීම සඳහා සැලැස්මක් නෑ ආණ්ඩුවට. පාලකයෝ ඕනේ හාල් මිල ඉලෙනකොට මේ රටේ හාල් නිෂ්පාදනයේ ක්‍රමානුකූලව බෙදා හරින්න සැලැස්මක් නැතුව, ඒකට විධිමත් සැලැස්මක් නැතුව රටින් හාල් ගෙනත් ගොඩ දාන්න පිටකොටු තොග්ගෙලින්ද කොට දෙන්න. එයා ඒක කරන්නේ මීට වඩා. දැන් මෝල් වල තියෙන කීයට ගත්තු වීද? මේ අද ඉඳන් කිරණ ගා. හැබැයි දැන් ගබඩාවල පිරලා තියෙන කීයට ගත්තු වීද? ගොවීන්ට තුට්ටු දෙකක් ගෙවලා ගත්තු වී. හාල් ඇටයක් පිට රටින් ගේන්නේ නැහැ කිව්වා. මෙහෙමනේ වාසිපක්ෂ දෙන්නේ. ඔබ හිතනවද මෙවැනි ශේස්ත්‍රයක් ඇඟෙන් සහ කටින් මෙහෙවන්න පුළුවන්? හාල් මිල ඉහළ ගියේ. ඒ අපේ රටේ නිෂ්පාදනය රුපියල් වලින් ගනුදෙනු වෙන ප්‍රධානම භාණ්ඩයක්. ඒක මිල ඉහළ ගියේ. ඒකෙන් පෙන්වු කරන්නේ මේ පාලනය කිරීම සඳහා මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති බව. ජනාධිපතිවරයා ඔහුටම හරියන තකට තක කෘෂිකර්ම අමාත්‍යවරයා මේ ශේස්ත්‍රයේ මුළු මනින්ම අවුල් ජාලාවක් බවට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇඟෙනු කුෂිකර්ම අමාත්‍යවරයා කටෙනු කුෂිකර්මාන්තයේ මෙහිවීම පිළිබඳ තමයි අපිට දැන් පෙන්눔 කරමින් තිබෙන තීන්දුව ගන්නේ මෙවැනි විශාල වියවුලක් නිර්මාණය කර. බලයට පත් වෙන කලින් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩ නැගුණා. හැබැයි දැන් ස්කන්ධයක් දිය වෙනවා වගේ ඔහුගේ සැබෑ ස්වභාවය එළිදරව් වෙමින් පවතිනවා. පාලනයේ ස්වභාවයත් පිළිබඳව තේරුම් ගන්න තිබෙන හොඳම ශාස්ත්‍රය තමයි අද අපේ රටේ කුෂිකර්මාන්තය. මම හිතන්නේ හාල් මිල පිළිබඳව තමයි ලංකාවේ වැඩිම ගැසට් ප්‍රමාණයක් ගහන්න ඇත්තේ මාස ගණනාවට. ගැසට් නිවේදන පමණක් නෙවෙයි ඔබට මතක ඇති. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හාල් කඩ ගාන ගිහිල්ලා මිල පාලනය කිරීම පිළිබඳව මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. නැවත පාරිභෝගික අධිකාරී සභාපතිවරයා හාල් කඩ ගානේද ප්‍රධාන මෝල් ගානේද ගිහිල්ලා හාල් මිල පාලනය පිළිබඳ කරුණු ඉදිරිපත්. මාධ්‍ය සංදර්ශන. ඊට පස්සේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් මෝල් හිමියනුත් අතර සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවකදී එක ජෙනරාල්වරයෙක් ප්‍රකාශ කරනවා හාල් තියෙන බව දැන දන්නවා, වී තියෙන තැන දන්නවා, ඩේටාබේස් එක අපි ගාව තියෙනවා. ජනතාව අප්පුඩි ගෙවුවා. බැසිල් රාජපක්ෂ කියනවා අපි කියන මිලට විකුණන්න සූදානම් වෙන්නේ නැත්නම් මෝල් පවර ගන්න අපි සූදානම් කියලා. මෙවැනි විශාල රංගනයක් දැම්මා. හදිස් නීතිය ප්‍රකාශයටපත් කරලා මෝල් වටලනවා කියලා වාහන 30 40 අරගෙන විශේෂ කාර්ය සාධක බලකායෙන් අරගෙන ගිහින් මෝල් වටලලා හාල් ලොරි වල පටවගෙන ඉන සංදර්ශන පෙන්වනවා. ඇත්තටම ජනාධිපතිවරයා ඔහු බලයට එන්නේ මාධ්‍ය සංදර්ශන හරහා. ඔහු මාධ්‍ය විසින් පුම්බන ලද හිස් ප්‍රතිරූපයක්. ගෝඨාභය රාජපක්ෂ යනු මාධ්‍ය ප්‍රබන්ධයක්. උට අඩුම තරමේ ප්‍රායෝගික වෙළඳපොළ පිළිබඳවත් කුෂිකර්මාන්තය පිළිබඳවත් එහි හැසිරීම පිළිබඳවත් අවම අවබෝධයක්වත් නොමැති කෙනෙක්. කුෂිකර්ම අමාත්‍යවරයා විටින් විට ඔබට මතක ඇති. පාර්ලිමේන්තුවේ බෙරියන් දෙනවා. මොකද්ද වීමෝල් මාෆියාවක් තියෙන අපි මෙල්ල කරා කියලා. හාල් මාෆියාවක් තියෙන අපි මෙල්ල කරා කියනවා. ඊට පස්සේ හාල් ඇටයක් පිට රටින් ගේන්නේ නැහැ කිව්වා. තව මාස දෙක තුනකින් ප්‍රධාන හාල් අපනයන කරන රටක් බවට අපේ රට පත් කරනවා කිව්වා. මෙහෙමනේ වාසිපක්ෂ දෙන්නේ. ඔබ හිතනවද මෙවැනි ශාස්ත්‍රයක් ඇඟෙන් සහ කටින් මෙහෙවන්න පුළුවන් කියලා? අවසානයේ මොකද්ද උනේ? මීට මාස දෙකකට විතර පෙර කුෂිකර්ම අමාත්‍යවරයා මේ මෝල් හිමියන් අතර සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී කුෂිකර්ම අමාත්‍යාංශය බලකිරීම මත මෝල් හිමියන් ප්‍රකාශයට පත් කරා වී මිලදී ගන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 50කට කියලා. ලංකාවේ පළවෙනි වතාවකට වී වලට පාලන මිලක් දැම්මා. සාමාන්‍යයෙන් වී වලට තිබුණේ සහතික මිල. සහතික මිලක් තියෙන ඊට වඩා වැඩියෙන් වී කිරන්න කියලා. හැබැයි පාලන මිලක් දාලා කිව්වා රුපියල් 50ට වඩා අඩුවෙන් වී කිරන්න බෑ කිව්වා. ඔබට මතක ඇති. රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරුවොත් වටලනවා කිව්වා. වටලලා කිව්වා වී ගන්න රුපියල් 50ට හාල් මෙච්චරයි කිව්වා. ගොවි ජනතාව විශාල අසරණ බවකට පත් වුණා. මොකද සාමාන්‍යයෙන් මහා කන්නේ අස්වැන්න ආරම්භ වෙනවා පෙබරවාරි මාසයේ අග වෙනකොට අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල. සිංහල අලුත් අවුරුද්දට කලින් ප්‍රධානම ව්‍යාපාරවල මහා අස්වැන්න නෙලලා ඉවර වෙනවා අවුරුද්දට කලින්. එතකොට ගොවියගේ අස්වැන්න එන කාලේ කිව්වා වී වල මිල රුපියල් 50යි කිව්වා. 50ට වඩා කිරන්න දෙන්නේ නැහැ කිව්වා. නාඩු 98යි කිව්වා. සම්බ 103යි කිව්වා. කීරි සම්බ 125යි කිව්වා. ඒතර ගොවිය මොකද කරේ? අඬ කඳුළු පෙර තමගේ වී ටික විකුණලා දෙනවා. එනිසාගේ ගොවීන්ගේ වී තුට්ටු දෙකට ගියා. රුපියල් 44ට 42ට 40ට අඩුවට ගියා වී. ඇයි කුෂිකර්ම අමාත්‍යවරයා නියෝජනය කරේ මෝල් හිමියන්ගේ පැත්තෙන් ගොවියන්ගේ පැත්ත නෙවෙයි. නියෝජනය කරලා කිව්වා රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරන්න දෙන්නේ නැහැ කිව්වා. ආණ්ඩුවේ මිලට වී ලබා දුන්නේ නැත්තම් පොහොර සානාධාරය දෙන්නේ නැහැ කියලා තරජනය කරා. මේ යල්කන්නේ අස්වැන්න සාමාන්‍යයෙන් ජුනි ජුලි වෙනකොට නෙලලා අවසන් වෙනවා. ඒ නිසා දැන් වී තියෙන්නේ ගොවි ජනතාව ගාව නෙවෙයි. ගොවි ජනතාව ගාව කුඩා ප්‍රමාණයක් තියෙනවා. යම් ආර්ථික හැකියාවක් තිබෙන ගොවි ජනතාවගේ අය ගොවි පව් අර අඩු ගානට වික්කලේතු ටිකක් තියන් ඉන්නේ. හැබැයි වැඩිම වී පංගුව තියෙන කා ගාව? මේ ජුනි ජුලි වල නෙලනලද අස්වැන්නේ වැඩිම වී පංගුව අද තියෙන්නේ මෝල් හිමියන් ගාව. එහෙම නැත්නම් වී මිලදී ගන්නන් ගාව. ඔවුන් වී මිලදී ගත්ත කීයද? රුපියල් 50ට. නාඩු 50යි සම්බ 52යි. දැන් මොකද කරන්නේ? අන්නේ නාඩු 50යි සම්බ 52යි කියලා තමයි මේ ස්ථාවර හාල් මිල නියෝග කරේ. පාලන මිල දැන් මොකද කරන්නේ?
හාල් මිලවල පාලන මිල අයින් කරනවා. මම දැක්ක ඊයේ මෝල්ලිමියන්ගේ සංගමේ ඩල්ලි සිරිසේන මහත්මයා කියනවා නාඩු කිලෝ එකක් 62.50යි, සම්බ කිලෝ එකක් රුපියල් 70යි, කිරි සම්බ කිලෝ එකක් රුපියල් 80යි කියලා. හැබැයි දැන් මෝල් වල තියෙන කීයට ගත්තු වීද? මේ අද ඉඳන් කිරණ ගා. හැබැයි දැන් ගබඩාවල පිරලා තියෙන කීයට ගත්තු වීද? ගොවීන්ට තුට්ටු දෙකක් ගෙවලා ගත්තු වී. රුපියල් 50ට ගත්තු වී. ඒ නිසා දැන් ඔය මෝල් ඔක්කොගෙම තිබෙන්නේ 50ට අඩුවෙන් කිරපු වී. දැන් නාඩු 115යි, සම්බ 140යි, කිරි සම්බ 165යි කියන. මේ 50ට ගත්තු වී වලින් යම් සාධාරණයක් වෙන්න පුළුවන් අද ඉඳන් කිරණේ වගේ. ඔය 62යි 50යි 70යි 80ට ගන්නේ වගේ. හැබැයි මේ ආණ්ඩුව දීපු රුපියල් 50ට ගත්තු වී ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඇවුරුවා. 50ට වැඩිය මිලදී ගන්න එපා කියලා කිව්වා. ආණ්ඩුවට වී දෙන්නේ නැත්තම් පෝරසානාදර අයින් කරනවා කියලා කිව්වා. ඒ නිසා ගොවි ජනතාවට ලැබිය යුතු සාධාරණ මිල ලැබුණේ. එහෙනම් වී අඩුවට නම් ගත්තේ පාරිභෝගික ජනතාවට. අඩුවට හාල් හම්බ වෙනවා. දැන් පාරිභෝගික ජනතාවට අඩුවට හාලුත් නැහැ. ගොවි ජනතාවට ලැබුණෙත් නැහැ. පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට හාල් ගන්නත් බැරුව. ඒ නිසා මොකද වුනේ? කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්භාරය මේ මූල්‍යමියන් මේවට අනුබල දෙන අමාත්‍යවරුන් අතර ගොඩ ගැහුණු බව තමයි අපිට පේන්න තියෙන්නේ. නැත්තම් ඔබ හිතනවද මේ වගේ විකාරයක් කරයි කියලා? ඒ නිසා මේගොල්ලෝ නියෝජනය කරේ තමන්ගේ ජීවන උපාය මාර්ගයේ ගොවිතැන බවට පත් කරගත්තු ගොවි ජනතාවගේ පැත්තෙත් නෙවෙයි දෙකෝටියක අධික බත් කන ජනතාවගේ පැත්තෙත් නෙවෙයි. මේගොල්ලෝ හැමදාම නියෝජනය කරන්නේ මාෆියාකාරයෝ. මේ ආණ්ඩුව එහෙමයි. ඒක තමයි මේ පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ වගේ මේ තවත් පෙන්눔 කරන මොකද? ඇඟෙන් සහ කටෙන් රටක් පාලනය කරන්න බැරි බව. මාධ්‍ය ප්‍රබන්ධ වලින් රටක් පාලනය කරන්න බැරි බව. මාධ්‍ය සංදර්ශන වලින් වීමෝල් වටලන අධිස්නීති දාන ඩේටාබේස් ගැන කියන එවැනි මාධ්‍ය සංදර්ශන රටක් රවට්ටන්න බැරි බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. සැබවින්ම හාල් මිල පාලනය කරන්න ඕන කොහොමද? අපේ රටේ ප්‍රධානතම ආහාරය බත්. ඒ නිසා ප්‍රධානතම පාරිභෝගික අවශ්‍යතාවය සහල්. එහෙනම් ඒ පාලනය කළ හැකි වන්නේ කොහොමද? වී මිලදී ගැනීමෙත් සහල් විලඳපොළෙත් ඒකාධිකාරී බෙදින්න ඕන. අද අපේ රටේ වී මිලදී ගන්නෙත්, වී ගබඩා කරන්නෙත්, වී සහල් බවට පත් කරන්නෙත්, සහල් තොග වෙළඳාමේ යෙදෙන්නෙත් ඉතා කුඩා කණ්ඩායමක්. ඒ නිසා උන්ට පුළුවන්කම ලැබෙනවා වී වල මිල තීරණය කරන්න, සහල් වල මිල තීරණය කරන්න. ආණ්ඩුව මොකද කරන්නේ? ගැසට් ගහන එක. ගැසට් ගහන එක නෙවෙයි. මේ ඒකාධිකාරී බෙදින්න ඕන. වී මිලදී ගැනීමෙත්, වී ගබඩා කිරීමෙත්, වී සහල් බවට පත් කිරීමෙත්, සහල් තොග විකිණීමෙත් තරඟකාරීත්වයක් ඇති කරන්න ඕන. ඒ සඳහා අනිවාර්ය රාජ්‍ය මැදිහත්වීමක් කරන්න ඕන. රජය ගොවියාගේ වී අරගෙන පාරිභෝගිකයට සහල් වෙන දක්වා දාමේ තරඟකාරීත්වයේ මැදිහත්වීමක් ඕන. හැබැයි එහෙම දැක්මක් ඇතුව වැඩ කරන්නේ ගැසට් ගහමින් වැඩ කරන එකේ ප්‍රතිවිපාක වලට අද රටේ ජනතාව මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේකෙන් අපි නැවත කියන්නේ මේ පාලකයන්ට මේ පිළිබඳ දැක්මක් හෝ අවබෝධයක් නොමැති බව. ඒකෙන් අසරණ භාවයට පීඩාවටපත් වෙන්නේ මේ රටේ පොදු ජනතාව. අද හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනවා කියලා වාසිපත් දොඩුවන. මේ පාලකේ කවුද ඕගොල්ලෝ කියන්නේ? අසාර්ථකම පාලකයෝ. තේරෙන්නෙම නැති පාලකයෝ. අවබෝධයක් නැති පාලකයෝ. අටෙනුයි අධිපතිවාදී නීතිවලිනුයි අධිස්නීති රෙගුලාසි තුනෙන් දෙකේ බලය මෙවැනි අධිකාරී බලයන්ගෙනුයි රටක් ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කරන වැරදි පාලකයන් අතර අපේ රටේ බලය ගිල්ල තිබෙනවා. ඒකේ ප්‍රතිවිපාක වලට අපේ රට මුහුණ දෙමින් තිබෙනවා. මේ හාල් වෙළඳපොළේ ඇති වී තිබෙන විකෘතිය මැඩ පැවැත්වීම සඳහා රජය මැදිහත් විය යුතුයි. අද ගොවි ජනතාවත් අසරණ බවට පත් කරා, පාරිභෝගික ජනතාවත් අසරණ බවට පත් කරා. ඒ නිසා වේගයෙන් මේ සඳහා මැදිහත් වීමක් කළ යුතුයි කියලා අපි කියනවා. News Hub, peopleizing the news.